ලකී මට ඔයාට කතා කරන්න ඕනි කියලා මාලිනී මට එදා අමාරුවෙන් වගේ කෝල් එකක් දුන්නා. මම තව පැයක් ඉස්සර වුණා නම් කියලා මගේ හදවත පසුතැවෙනවා. මම එතනට දුවගෙන යද්දිත් එයාගේ ඇඟේ උණුහුම තිබ්බා. මාලිනී මමයි දික්කසාද වුණත් අවසන් දවස දක්වාම මං එයාට කෝල් නොකරපු දවසක් නැති තරම්. මුළු රටම හඬවමින් සමුගත් මාලිනී ෆොන්සේකා මහත්මියගේ ආදරණීය හිටපු සැමියා වන ලකී ඩයස් මහතා ඇගේ දේහේ ඉදිරිපිට මෙලෙස ඉතාමත් සංවේදීව හෙළිදරව්වක් කර තිබුණා. උපුටා ගැනීමක්. මාලිනී මමයි දික්කසාද වුණේ 2011 වර්ෂයේ. නොගැලපීම් නිසා අපි දික්කසාද වුණත් මාලිනී ගැන මම හැමදාමත් කතා කරලා හොයලා බැලුවා. මාලිනී මිය යන දවසෙත් මට අමාරුවෙන් කෝල් කරලා තිබුණා. ඒ වෙලාවේ මොකක් හරි හේතුවක් නිසා මට එයාගේ කෝල් එක ආන්සර් කරගන්න බැරි වුණා. පැය දෙකකට විතර පස්සේ මං ආපහු කෝල් කරලා බලනකොට මාලිනී ආන්සර් කළේ නැහැ. ඊට පස්සේ මම ඉස්පිරිතාලෙට කතා කරලා මාලිනීගේ තත්ත්වය ගැන ඇහුවා. එයාලා කිව්වා ටිකක් සංකීර්ණයි. පහුවෙනිදා උදේට ඇවිත් බලන්න කියලා. ඒ අතරවාරේ මට ආපහු රෑ 11:35ට වගේ මාලිනීගෙන් ඇමතුමක් ආවා. ලකී ඔයාට පුළුවන් නම් මාව ඇවිත් බලලා යන්න කියලා. මං ඇත්තටම එවෙලෙ හිටියේ කොළඹින් පිට. මං කොළඹට එන්න 12:10ට වගේ පිටත් වෙනවත් එක්කම තමයි මං ආපු වාහනේ දෝෂයක් ආවේ. මේ නිසා ඇත්තටම මට එන්න පරක්කු වුණා. වෙන වාහනයකින් මම රෝහලට යනකොට මාලිනී අපි හැමෝම දාලා යන්නම ගිහින්. එයාගේ අතින් අල්ලලා බලනකොටත් එයාගේ ඇඟේ රස්නේ මට දැනුණා. අනේ මම තව පැයක් දෙකක් ඉස්සරහ වුණා නම් කියලා මගේ හදවත තාමත් පසුතැවෙනවා. මාලිනී කියන්නේ මගේ ජීවිතේ ලස්සනම වගේම සුන්දරම මතකයක්. ආදරේ අපි දෙන්නව වෙන් කළත් හදවතින් සෙනෙහසින් හැමදාමත් අපි හිටියේ එකටමයි. උපුටා ගැනීම අවසන්.